මේ දවස්වල කතා බහට ලක්වන මාතෘකාවක් තමයි 2026 අයවැය වාර්තාව. මොකද්ද මේ අයවැය? මොකද්ද මේ විසර්ජන පනත් කෙටුම්පත? මොනවද මේ අයවැයේ තියෙන්නේ? මේක ඇතුලේ තියෙන්නේ 26 වර්ෂයට අදාළව රාජ්‍ය ආදායමේ සහ රාජ්‍ය වියදමේ හැසිරීම. හරි මේ දවස්වල විශාල වශයෙන් කතා බහට ලක්වන මාතෘකාවක් තමයි 2026 අයවැය වාර්තාව. සමහර තැන්වලදී කියන විසර්ජන පනත් කෙටුම්පත කියලාත් කියනවා. මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා. සමහර තැන කියන මුදල් අමාත්‍යවරයා විසින් අයවැය පාර්ලිමේන්තු ඉදිරිපත් කරනවා. මොකද්ද මේ අයවැය? මොකද්ද මේ විසර්ජන පනත් කෙටුම්පත වෙන්නේ? සාමාන්‍යයෙන් මේ අයවැයට විසර්ජන පනත කියන නම භාවිතා කරනවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයක් ලැබිලා සම්මත වෙනකන් අපි එක හඳුන්වන්නේ පනත් කෙටුම්පතක් විදියට. එතකොට මෙන්න මේ විසර්ජන පනතත් පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරලා 3 වතාවක් පාර්ලිමේන්තුව තුළ සංශෝධන සහිතව හෝ රහිතව වාද විවාද වලට ලක් කරලා පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සම්මත වුණාට පස්සේ තමයි 2026 නැත්නම් ඊළඟ වසරේ විසර්ජන පනත එහෙමත් නැත්නම් ඊළඟ වසරේ අයවැය වාර්තාව බවට පරිවර්තනය වෙන්නේ. මොනවද මේ අයවැයේ තියෙන්නේ? මොනවද මේ විසර්ජන පනතේ තියෙන්නේ? සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අයවැය කිව්ව ගමන් අපේ මිනිස්සු බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණා දෙකයිනේ තියෙන්නේ. මොකද? බඩු මිල අඩු කරන එකයි, පඩි වැඩි කරන එකයි. ඇත්තටම අයවැය ඇතුලේ තියෙන්නේ බඩු මිලයි සහ රජයේ සේවකයන්ගේ පඩි සම්බන්ධව විතරයිද? නෑ. මේ අයවැය වාර්තාව එම නැත්නම් විසර්ජන පනත මේක හඳුන්වන්න නම් කීපෙකුත් භාවිතා කරනවා. සාමාන්‍යයෙන් අපි මේකට කියනවා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් අපි මේකට කියනවා ෆිස්කල් ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් අපි මේකට කියනවා අයවැය ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් සමහර තැන්වලදී අපි මේකට කියනවා බදු ප්‍රතිපත්තිය කියලාත් කියනවා. මෙන්න මේ අයවැයේ එහෙමත් නැත්නම් මෙන්න මේ අපි කතා කරන්නා වූ ෆිස්කල් ප්‍රතිපත්තියේ එහෙමත් නැත්නම් අපි මේ කියන්නා වූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ තියෙන්නේ නිශ්චිත අනාගත කාල පරිච්ඡේදයක් තුළ. දැන් මේ දවස්වල මුදල් අමාත්‍යවරයා වර්තමාන ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වෙන්නේ ජනාධිපතිවරයාමයි. මේ දවස්වල අනුර කුමාර සැනගේ ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා විදියට පාර්ලිමේන්තුවට ඇවිල්ලා 2026 වර්ෂයට අදාළ ෆිස්කල් ප්‍රතිපත්තිය එහෙම නැත්නම් 2026 වර්ෂයට අදාළ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය තමයි ඉදිරිපත් කරන්නේ. ඒතර මොනවද මේක ඇතුලේ තියෙන මම කලින් කිව්වා කියමු. මේක ඇතුලේ තියෙන්නේ අනාගත නිශ්චිත කාල පරිච්ඡේදය. එහෙම නැත්නම් මේ දවස්වල ඉදිරිපත් කරන 2026 වර්ෂයට අදාළව රාජ්‍ය ආදායමේ සහ රාජ්‍ය වියදමේ හැසිරීම. නැත්නම් 2026 වර්ෂය තුළ රජයේ ආදායම් උත්පාදනය කරගන්නේ කොහොමද? ඒ උත්පාදනය කරගත්තු ආදායම් වියදම් කරන්නේ කොහොමද කියන කාරණා ටික තමයි මේ කියන ෆිස්කල් ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් විසර්ජන පනතේ එහෙම නැත්නම් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියේ ඇතුළත් වෙන්නේ. මේක අපි රාජ්‍ය ආදායම ගැන කතා කරද්දී රාජ්‍ය ආදායමේ ප්‍රධාන සංරචක නැත්නම් රාජ්‍ය ආදායමේ ප්‍රධාන උපකරණ දෙකක් හඳුනා ගන්නවා. රජය විසින් රාජ්‍ය ආදායම සකස් කර ගන්නවා රජයේ බදු ආදායමයි රජයේ බදු නොවන ආදායමයි කියන ප්‍රධාන ආකාර දෙකෙන්. රාජ්‍ය වියදම ගත්තොත් එහෙම රාජ්‍ය වියදමේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. රජයේ වර්තන වියදම හෙවත් පුනරාවර්තන වියදමයි. රජයේ ප්‍රාග්ධන වියදම හෙවත් රජයේ ආයෝජන වියදමයි. මෙන්න මේ කියන අනාගත කාල පරිච්ඡේදය නැත්නම් අනාගත මුදල් වර්ෂය තුලදී රජය විසින් බදු ආදායම් සහ බදු නොවන ආදායම් වලින් රාජ්‍ය ආදායම සකස් කරගන්නේ කොහොමද? වර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රජයේ වියදම් කොහොමද සකස් කරගන්නේ කියලා අතුලත් කරලා සකස් කරන මේ ලේඛනයට තමයි අපි කියන්නේ විසර්ජන පනත, අයවැය, එහෙම නැත්නම් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, එහෙම නැත්නම් ෆිස්කල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ක්‍රමවේදයට මුදල් අමාත්‍යවරයා විසින් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පුරා දින 26ක් පුරාවට මේකේ වාද විවාද සංශෝධන එක් අමාත්‍යංශවල තියෙන වැය ශීර්ෂයන් මේව වාද විවාද ලක් කරලා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් කියන පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයෙන් සම්මත කරගත්තට පස්සේ තමයි මේක ඊළඟ අවුරුද්දේ අයවැය වාර්තාව බවට පත් වෙන්නේ. මේක ඇවිල්ලා බොහෝම බලගතු පනතක්. මේක බොහෝම බලගතු පනතක් කියලා කියන්නේ අයවැය වාර්තාවකට නැත්නම් විසර්ජන පනතකට ආණ්ඩුව පෙරලන්න උනත් පුළුවන්. මොකද ආණ්ඩුව පෙරලනවා කියන්නේ සාමාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන ආකාරයට
මේ අයවැය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න වූ ආණ්ඩුවට මේ අයවැය පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කරගන්න බැරි වුණොත් ආණ්ඩුව ඉල්ලා සීමක් සිද්ධ වෙලා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමක් හෝ නව ඡන්ද ක්‍රමවේදයකට නව ආණ්ඩුවක් බිහි කිරීමේ ක්‍රමවේදයකට යන්න සිද්ධ වෙනවා. මේක ඒ තරම් බලගතුයි කියන්නේ ඒක නිසා. එහෙනම් විසර්ජන පනත් කෙටුම් පත කියන්නේ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාව ඒක සම්මත වුණාට පස්සේ විසර්ජන පනත එහෙම නැත්නම් ෆිස්කල් ප්‍රතිපත්තිය එහෙම නැත්නම් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය විදියට අපි නම් කරනවා.